එහෙම වෙන්නේ නැහැ. මම ඒකයි මේ කියන්නේ. ඒ හින්දා මේ ආණ්ඩුවේ ඇතුලේ පෞගිය රාජපක්ෂලගේ ආණ්ඩුවේ කුණු කන්දල් ඇදපු අය ඉන්නවා. മന്ത്രിවරු නැති වෙන්න පුළුවන් නිලධාරීන් ඉන්නවා. එක එක තැන්වල ඉන්නවා. ඒ අයව සුද්ධ කරන්න. ඉස්සෙල්ලා ඒ අයව සුද්ධ කරලා දාන්න. ඊළඟට පුළුවන් තාජුදීන්ගේ ඝාතනයට වැඩ කරන්න. ඊළඟට පුළුවන් සන්තගේ ඝාතනය අල්ලන්න. ඊළඟට පුළුවන් පාස්කු බෝම්බ ප්‍රහාරය අල්ලන්න පුළුවන්. මේ නැවතිලා තියෙන්නේ මේක ඇතුළෙත් ඉන්නවා කට්ටිය. ඒ හින්දා ඊළඟට තියෙන දේ තමයි ඔබතුමාලාට අපි කියනවා VSF ගනුදෙනුව හොයන්න. මොකද උනේ VSF එකයි අල්ලන්නේ නැත්තේ. පාස්පෝර්ට් ගනුදෙනුව. අර පාස්පෝර්ට් අර ලොකු විශාල ගනුදෙනුවක් දාලා අද තවම අර පරණ ඩීල් එක යන්නේ. ඒ ඩීල් එක නවත්තන්න. පාස්පෝර්ට් ගනුදෙනුව. ඊළඟට ඒක කරපු අයව හොයාගන්න. ඊළඟට මෙතුමන්ලගේ ආණ්ඩු කාලේ මෙතුමා තමයි හැමදාම උදේ පාන්දරට ඇවිල්ලා රාජපක්ෂලගේ හොරකම් ඔක්කොම ලයිස්තු දානවා අපේ දොස්තර මහත්තයා. ඒ දොස්තර මහත්තයාගෙන් මං අහනවා 323 කන්ටේනර් 23යි දැම්මේ නැත්නම්. කන්ටේනර් 323ක් එළියට දැම්මා. ඒක අපි නෙමෙයි කිව්වේ. රේගු නිලධාරීන් පැහැදිලිව ජනාධිපතිතුමාට ලිපියක් යවලා කිව්වා කන්ටේනර් 323ක රෙඩ් ලේබල් ගහපු ඒවා එළියට දැම්මා කියලා.